ඔයා බ්‍රේකින් බෑඩ් ෆෑන් කෙනෙක් නම් මේ ප්‍රශ්න හයට නිවරදිව පිළිතුරු ලබා දෙන්න බලන්න. ප්‍රශ්න අංක 1. බ්‍රේකින් බෑඩ් කතාව සිදුවන්නේ කුමන ප්‍රාන්තයේද? B. නිව් මෙක්සිකෝ. ප්‍රශ්න අංක 2. වෝල්ටර් වයිට් අපරාධ කටයුතු වලට යොමු කළේ කුමක්ද? පිළිතුර B. පිළිකා රෝගය. ප්‍රශ්න අංක 3. වෝල්ටර්ගේ ව්‍යාපාරයේ පළමු හවුල්කරුවාවට පත් වූයේ කවුද? පිළිතුර A. ජෙසී පින්ක්මන්. ප්‍රශ්න අංක 4. සෝල් ගුඩ්මන් පළමු වරට දර්ශනය වූයේ කුමන සීසනයේද? පිළිතුර C. සීසන් 2. ප්‍රශ්න අංක 5. වෝල්ටර් වයිට්ගේ බිරිඳගේ නම කුමක්ද? පිළිතුර A. ස්කයිලර් වයිට්. ප්‍රශ්න අංක 6. බ්‍රේකින් බෑඩ් කතාමාලාව අවසන් වන්නේ කෙසේද? පිළිතුර B. වෝල්ටර් වයිට් මිය යයි. ප්‍රශ්න කීයකට නිවරදිව පිළිතුරු ලබා දුන්නද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න බලන්න.